apa ini lokal nanamis pada baru මොකද බන්ධනාගාරේ රක්ෂිත බන්ධනාගාරේ තොරතුරු මොනවද මම ඉතින් රක්ෂිත බන්ධනාගාරේ ඉන්න බන්ධනාගාරේ දීති අපිට යටත් වෙහිටියා නෑ ගම් නැත්නම් කතායි රක්ෂිත බන්ධනාගාරේ විදියට හිටියයි දැන් අද නියම දවසක තමයි එළියෙන්නේ මේ රණවිරු දවස අර අපි යුද ජයග්‍රහණය වෙනුවෙන් මල් මේකත් යන ඔබතුමාලාට ආරාධනා කරනවා එතෙන් එන්න කියලා. සබ්බේ බුද්ධ බලපත්තා පච්චේ කාණංචයම් බලං අරහන්තානන්ත තේජේන රක්කම්බන්දාමි සබ්බේ බුද්ධ බලපත්තා පච්චේ කාණංචයම් බලං අරහන්තානන්ත තේජේන රක්කම්බන්දාමි සබ්බ අනික කටියට මල් මේක තියෙනවා කාටද තියෙන්නේ නිශාන්තයි මේ අනිත් මල්ලේ කිව්වා. අර මල්ලේ දෙන්න. ඔබ අද කොහොම ගමු. ඒකම. අද බදුල්ල බන්ධනාගාරයෙන් මාස දෙකකට විතර කාලයක් බන්ධනාගාර ගත වෙලා ඉඳලා මේ සුළු මොහොතකට පෙර අපදීලා ඉවර වෙලා පළවෙනියෙන්ම ආවේ මේ රට බේරගත්තේ හිරේ හරි එළිය හරි ඉන්න පුළුවන් උනේ රටේ රණවිරුව අපිට කරපු යුද ජයග්‍රහණය. හිරගෙදරවල් වල ඉන්නත් බෑ යුද ජයග්‍රහණය අපි ජයග්‍රහණය කරේ නැත්තම්. හිරගෙදර ඇස්සේ ඉන්නත් බයයි ඒ කාලේ. හිරගෙදර ඉඳලා හරි ආවේ යුද ජයග්‍රහණයක් හැටියට කරපු ඉඳ අවුරුදු 16ක්. නමුත් මාස දෙකක් ඉඳලා මගේ කට වහන්න බෑ. අපි විපක්ෂයට මේ පළාතේ මිනිස්සු ඇරියේ විපක්ෂයේ කාර්යභාරය කරන්න. ඩීල් කරන්න නෙමෙයි. ඩීල් දාගන්නත් නෙමෙයි. අපි හිරේ දානවා කියලා බය කරලා නඩු දාලා අපේ කටවල් වහන්න බෑ. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කර නොමැතිනම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්